First of all, moisturizing. Let's remove these. මතක් කරන්නට ඕනේ දැන් සංගෝන නමුත් හැම තරඟ වාරයකින්ම අපි දෙදිනෙත් තෝරන්නේ 1-2යි ට්‍රැක් එක පනින්න එපා විනිශ්චය මණ්ඩලයට කට්ටිය කිවි තියෙනවා ගන්නවද කවුරු හරි කිවි තියෙනවා කීයද කුකුලා වගේ පෙන් කුකුලා නෙවෙයි යන්නේ මං තෙකුලා ගෙදර ඔයා විතරද ඉන්නේ මොහිනි අම්මත් Feeling best with Madhu. එන්න බා මැද්දට එන්න බා Hello guys, welcome and welcome back to my vlog. Ada api mama thama ready වෙන ගමන් sarang එකක් ඔයාලා බලනවා ඇති මං අද මේ sarang එකක් අරගෙන කොහෙද යන්නේ කියලා. මේ ඉටලි වල ජෙනෝ වල තියෙනවා අවුරුදු උත්සවයක්. Anyways මන් දැන් මගේ මේ අnder eye පොඩ්ඩක් tired look එකක් තියෙනවා. iPad mask එකක් use කරනවා with hyaluronic acid එක. Smells so good. අපි 20 minutes වලින් මෙතමු. Okay, 20 minutes දැන් ගිහිල්ලා තියෙන්නේ. මට දැන් තියෙන මේක අයින් කරලා මේක skin එකට absorb කරන්නයි. Let's remove these. මම හිතන්නේ අනිවාර්යෙන් වෙනසක් තියෙනවා. මම දැන් ටිකක් පරක් වෙන්න බෑ. I have to get ready ඉක්මනට. මගේ jewelries කිව්වොත් ඉතින් ඔක්කොම pearls everywhere. මම තාම මේකප් කරලා නැහැ. මම ගොඩාක් අද natural විදියට යන්නත් මට හිතෙනවා. Let's see. Okay guys, I got ready. Mama already mama mage makeup එක කරගත්තා. So it looks like this overall. All pictures දාන්නම් මෙතනින්. මොකද මගේ look එක මෙහෙම මේ so අපි එහෙනම් අපි යන්න තමයි දැන් යන්නේ. එහෙනම් keep watching. Hey guys, මම ටිකක් late. මම එතනට යන ගමන් let's see. සහභාගී වෙන්න වයස් සීමාවක් නැහැ. යන්න. මගේ රුවන් අර තරඟවලට සහභාගී වෙන්න නැති අය මතක් කරන්නට ඕනේ දැන් සංගෝන නමුත් තොප්පිය ගලවලා ඉන්නේ. ඒ ඇඳුමත් මාරු කරලා දැන් සුදු පාට ඇඳුම සාමාන්‍ය ඇඟකට ගෝණි පැනීම කාන්තා තරගය ආරම්භ වෙන්න සූදානම් කර තිබෙනවා. තේරුවා මේ පොඩ්ඩක් විනාඩියක් දෙන්න පළවෙනියා කවුද එන්නකො මම ඉස්සරහට පළවෙනියා කවුද කියලා බලන්න. මිනිස්සු පුතාලා දුවලා හැමෝටම පුළුවන්. විවෘත තරගයක් හැන්දවද දෙහිගඩිය තබා දීම ඉක්මනට යන අයට හන්දක් හම්බුනේ. අවුරුදු 10ත් 15ත් අතර දුවන පුතාලා හැමෝටම පැමිණි 17 දිනකට අවස්ථාව අපි ලබා දුන්නා. හරි. ආදරේ දන්නවා විනිශ්චය මණ්ඩලය හරි විනිශ්චය මණ්ඩලය හරි.
හරි. හරිකන්න මාත් එක්ක. ඔතක හැරෙන්න ඕනේ. Patient minister. දැන් කනේ ඉවසන එක දැක්කක් තියෙනවා කවුරු හරි ආව. පාරාවට. එක දෙක තුන හරි. ටැග් තුන ඉවරයි. තව වෙනවා. ටැග් තුනක් තියෙනවා. හරි. ජූන් මහත්මයා තියෙනවා එන්න. ඉස්සෙල්ලා මේ කොල්ලොත් එක්ක යන්නේ ගේ තරගෙට එන්න. අපි මේ ටැග් තුනක් තියෙනවා පිටිපස්සෙන් නෝ තරගෙ චුට්ටක්. නෑ මෙහෙමයි. ඔය නෑ පොඩි අපුඩියක් කාලේ පොඩි අපුඩිය සමෝපෝ මොකද තින්නවනේ කම්මැලි කන්නේ. හොඳ විසි. ගිල්ල යොරේ දිවණි ගිල්ල යොර. සියන්න අපි හොඳයි දැන් පොට්ටපොර තරගය ආරම්භ කරනවා මේ වෙන විට අපි මෙහෙමයි වෙන්නේ කොටස් තුනකට තරගය පැවැත්වෙන්නේ හැම තරග වාරයකින්ම අපි දෙදෙනෙක් තෝරගන්නේ 1-2යි එනම් ජනවකට්ටාවලේ දැන්තම පිරිනා තේරීමේ තරගයේ පළමු තරග කරුවන් දෙදෙනා ගානවඩ පුලියක් අමිල සංජය අත පිටිපස්සට වෙන්න ඕනේ විසිල් එකට ආරම්භ කරන්න. හරි. හරි. හොඳයි. තරග රාශියක් සාදා වෙනවා. ජීවනයේ ශ්‍රී ලංකාවේ වුණා ජීවබක් භවනයේ අති දැවැන්ත තරගයක් මෙම වටේ ජයග්‍රාහකයා ඊළඟ වටේට සුදුසුකම් ලබනවා. මීළඟ දෙන්න සූදානම් වන්න මේක අවසානයේදී ට්‍රැක් එක පනින්න එපා. විනිශ්චය මණ්ඩලයට කට්ටිය දාලා තියෙන්නේ. Tamanta අයිති දාවන තීරුවේ දුවන්න. දාවන තීරුව හතරට අයිති ලයින් එකේ දුවන්න. මතකයි නේද? සුමේ 1 2 3 කියලා විසිල් එක ගාවම පළවෙනිය දුවන්න තුන්වෙනිය දුවන්න එපා. හරි. අනිත් එක මේ බැටන් එක ගන්න එක්කෙනා පස්සට දුවන්න එපා ඉස්සරහට දුවන්න. නැත්නම් ඔයගොල්ලෝ හැපිලා වැටෙයි. Get ready. 1 2 ट्रैक එකෙන් ඉඩ දෙන්න ඕන ट्रैक එක ඇතුළට ඉන්න එපා.
ගන්න ඊළඟ තුන්වෙනි තරගකාරයා සූදානම්. පරමාගල්ලා අයින් වෙන්න ඔය ට්‍රක් වලින් අයින් වෙන්න. ඒ උතන ඉඳගෙන හතරෙන් ටිකක් තියෙන්නේ. සයිඩ් දුවලා. සංවිධානය කරන උපරිමයෙන් අපි කරලා අපි දෙන්නේ. එතකොට ඕගොල්ලෝ අන්තිම මොහොතේ අපිත් එක්ක වාද කරන්න එපා. අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. හරි විනිශ්චයතුමා ඒ ගැන ඒගොල්ලොත් එක්ක නායක හතර දෙනා එන්නකෝ. ඔව්. එන්න එපා මැද්දට එන්න එපා. ලෑස්ති වෙලා තිබෙන්නේ මේ අවුරුදු වලේ තවත් ලස්සන අංගයකට අපි වැඩි වෙලා ගන්නද මේක තියෙනවා. මොකද මේක තමයි වැදගත් ලස්සන අංගයක් නිසා විවිධ ඇඳුම් තරඟ අපි මේ සැරේ අවුරුදු කුමාරයා තරඟ තියන්නේ නැහැ. ඉතින් මතභේදාත්මක හේතු වෙන්න පුළුවන් ඔයකට. මොකද හැමෝම ලස්සනයි. ලස්සන කියන එකේ අපිට නිම්මක් නැහැ. නිම්මක් නැති හින්දා බලමු මේකෙත් ඉතින් අපිට පරිමේම අපි මේ දරුවෝ එන්නකො මේ පැත්තට මේ වේදිකාවේ අයින් දෙන්නේ දෙකක් හයත් අතර දරුවෝ අපි පටන් ගමු. අනිත් අයට දෙකක් හයත් අතර කවුද ඉන්නේ? වයස අවුරුදු දෙකක් හයත් අතර කො හරි. Odi, baat hai nasi ki rahi hai. Feeling Westwith Madhu. मैं वो कब भी होने आ रहा था वो दाना හරි මේ අම්මගේ තාත්තගේ පුදේ ගහ ගන්න මේ මන්දිරේ ලකුණු දීමේදී නිර්ණායක හතරක් මත තමයි ලකුණු දෙන්නේ. ඉදිරිපත් වීම කියන
අරේලි දුව. කාටද දුව ආවේ? අරේලි දුව මොනවා කරන්නද ආවේ? දේවල් කියන්නේ. කියන්නේ. ඔයාට අවස්ථාවක් තියෙනවා. මම පුතා කියන ඕන එකක් කියන්න. දේවල් කියන්න නේ කියලා කියන්න. මම අතබලන විශ්චද කියලා වෙනද කියලා සාත්තර විශ්චද නෝන මාත්‍යා සාත්‍රාන් ඉන්නවා කවුද මේ සාත්‍රාක් කියනවා? මං ඉන්නවා. මගේ අත වාසනාවන්ත තක. තව මොනක් තියෙන්නේ? කසාදයක් කරේද? කසාදයක් පේනවද? කසාදයක් පේනවා මොකද? කසාදයක් කරේ. තව මොනක් තියෙන්නේ? දරුවෝ එහෙම නේද? මල් සත්ත මේ හරි ඉන්නව නේද? හරි ඒ තමයි අරේලිතු අපුරිය දෙන්නකෝ අපේ අරේලිතුට. හොඳයි. හරි අපි මේ පැත්තෙම බහිමු. හොඳයි. ඒතර මට කියන්න ලියක් වෙන්න ඕනේ. ලියානාදුව මෙන්න එනවා ලියානාදුව. හරි. බලන්නකෝ අපේ ළමයි කොච්චර හොඳයිද නේ වැස්සේ වුණත් එන්න අපි මැද්දට එමු. මැද්දට. නිමේෂ් මාමා හොඳ සහයෝගයක් දෙනවා. හරි. දැන් ලියානාදුව මොනවද කරන්නේ දැන් ඇවිල්ලා? දැන් කවුද මේ ලියානාදුව කොහොමද ඇදලා තින්නේ? කාටද? කවුද? දෙවි කෙනෙක්ද? කවුද? රාධා තමයි. ගෝ ක්‍රිෂ්ණා නෑ. රාධා විතරක් ඇවිල්ලා ඉන්නවා. මේ රාධා තමයි ඇවිල්ලා ඉන්නේ. බලන්නකො අපුරිය දෙන්නකො ඉතින් ඕගොල්ලෝ රාධා ඇවිල්ලා මෙච්චර ලස්සනට ඉන්නවා රාධා. உங்களுக்கு தமிழ் වයර් පාගන්න එපා. ஓ இப்போ நான் கேக்குறேன் எனக்கு சொல்றீங்களா நீங்க பயமா இருக்கிறீங்களா பயப்படாதீங்க சொல்லுங்க நீங்க ராஜாவுக்கு கைக்கு வந்திருக்கிறது රාධා වැඩි කතා කරන්න කැමති නෑ. ஏதாவது சொல்லுங்க සුපර් ටැලන්ට් ශාලි. අනේ බය වෙලා යා. අනේ මේ උතරින් ඉන්න මල්ලිලා වයර් පා ගන්නද පොඩි සපෝට් එකක් දෙන්න අපි මේ වැස්සේ කරන්නේ. දරුවන්ගේ වැඩේට උපරිම සහයෝගයක් දෙනවා. ඇත්තටම ජෙනෝවා ඉන්න මේ නන්දර මාමලාට බොහොමත්ම ස්තුතියි. හරි අභියන් හරි. මරියා ස්කාර්ලට් දුව. හරි අපි මේ අතරේ මේකත් යන් හිමීට මරියා ස්කාර්ලට් දුව. මරියා දුව. හරි. පිරිසමන්නේ ඔබතුමාලාගේ තව ටිකක් අපි හමුදුනා හරි ඇතිද? හරි පුතේ හරි. එහෙනම් ඒ තමයි මහේස්ත්‍රා කෙනෙක් අපේ මරියා ස්කාර්ලට් දුව. ඊළඟට අපේ කෝ ඉන්නවද? එවින් ශනුල්‍යා ඉන්නවද? එවින් ශනුල්‍යා ඔන්න අපි මේ උපරිම ආරක්ෂාව දෙන්න. මේ උපරිම ආරක්ෂාව දෙන්න. යෝ දැන් මොකද කරන්නේ? කවුද? කිසේ? ෆොටෝ ගන්න මේ ඉන්නවා. ඒ බැල්ම ඇතියේ. Questo oro questo? එවින් පුතා මේ ඉන්නේ එවින් පුතා. හරි එවින් ලෑස්ති. එවින් රැප් එක. මේ පුතා ඇඳලා ඉන්නේ. අපිට කියන්නකො කවුද ඔයා කියලා මේ අම්මයි මේ හරි. රුවන් අයියේ ඔව්. දැක්කම ටිකක් බයත් හිතෙනවා එන්න බලන්න. නෑ එයා ඇවිල්ලා නෑ නිකන් නම කියන්න කලින් ඇවිල්ලා. වැද්දෙක්. වැද්දෙක් ඇවිල්ලා. ඉතින් අපිට කරලා පෙන්නන්නකො ඔයාගේ ලස්සන රංගනේ. වැද්දෙක්ට අදාළ සින්දුවක් කවුරු හරි කියන්නකෝ. කියනවා පුතා කියනවා.
මේ ඔයාගේ මහහූරකෝ මාහූරා සෙනුලි අමේලියා ඉතින් අපිට කියන්නකෝ ඔයා ගැන. යන්නේ නන්දල මාමල හැමෝටම මෙහෙන්. අමේලියා හරි අමේලියා අද අපිට මොනවද කරලා පෙන්නන්න යන්නේ? සාත්‍රේ. එහෙනම් කියමු බලන්න සාත්‍රයක් නන්දර සාත්‍රයක් කියවද? හරියට කිව්වොත් දේශීයවරු දෙනවා. සතරේ අත බලලා මුණ බලලා තමයි මාත්‍යානෝනා සතරේ කිනවා කීයක් ගන්නවද සාත්‍රයක් කියන්නේ? රුපියල් 500. වැඩි නැද්ද කියලා අහන්නකො වැඩි නැද්ද? පොඩ්ඩක් වැඩි නේ චුට්ටක් අඩුවට කියමු සාත්‍රයක් නන්දට. මේ අත බලලා මූණ බලලා මේ නන්දර කියන ඕවා කරන සාත්‍රය. මට පුළුවන් කන්න හරිම වාසනාවන්තයි කියලා. ඒ නෝනාගේ මරීත හරි වාසනාවන්තයිලු. ඔව් මොනවද කියන්න බලන්න නැත්තට. මේ නහුරු නැද්ද මෙයා? හරි බෝම. අපුරේ දෙමු අපේ. අමේලියා දුවට සෙනුලි අමේලියා තමයි ඒ. ඊළඟට ඉන්නවා අපේ අකේන්. උනා දුස්සලා තියන්න. හරි. ඔන්න කතා කරලා බලන්නකෝ. අපේ කවුද මේ? මොකද්ද? ආරච්චි උන්න හැලිලා තියෙන්නේ. ඉතින් අපිට මොනවද කරලා පෙන්නන්නේ? රවුල. එයා කරයි. කෙල්ලේ කොහෙද මේ? යන්නේ. අnder ආරච්චි මහත්තයා කොහොම හිතුවන්නේ? අන්ද්‍රයා අවද අපි ගහන්නේ දඬු කදේ? වැඩි කරපු අයවනේ. හොඳත් වල සන්නාදයක්. අර අපල සන්නාදයක් දෙන්නේ ආරච්චි මහත්තයාට. ඊළඟට කාටද මේ ඇඳලා ඉන්නේ? එලෙන්දියක් වගේ නේ පළතුරු. පළතුරු එළෙන්දියක් නේ. මොනවද මේ තියෙන්නේ කූඩේ? කිවි තියෙනවා ගන්නවද කවුරු හරි කිවි තියෙනවා? කීයද? හරි ඒ දුරට අපල සන්නාදයක් දෙන්න. තනුකී මැලිසාදුව. ඊට පස්සේ ඉන්නවා ෆ්‍රන්ස් අපුරිය දෙමු ඉතින් දැන්. පුතා ජෙනෝ ඉඳලා දාන්නේ? ඔව්. අපිට හයියෙන් ඇහෙන්න කියන්න බෑනේ මොකක්ද නම මොකක්ද කියන්නේ? ෆ්‍රන්සි හරි එතකොට අද කාටද මේ අපි ඔක්කොටම පේන ලස්සන නටලා පෙන්නේ පුතා කවුරු විදියට දාන්නේද? කවුරු විදියට දාවේ මෙයා? ඩාන්සර් කෙනෙක්. හරි ඩාන්සර් කෙනෙක් විතර ආවේ. ඔව්. තාත්තා කිව්වා අම්මගේ හැකියාව තමයි යට අවිල්ලා තියෙන්නේ කියලා. අම්මට අපුරියක් ගහන්න. හරි ආ පුතා. ෆ්‍රැන්චෙස්කෝ පුතාට. හරි. නේද මේ කොහේ ඉඳලා දෙන්නේ? මම මොහිනි. මොහිනිය ඇවිල්ලා. සනතගේ මොහිනීද? අද අපිට මොනවද හිතුෂිනී කරලා පෙන්නන්නේ? බය කරන්න ඇවිල්ලා ඉන්නේ.
බබාව චුට්ටක් කරන්නකෝ. ඒ දැන් මම මේ නංගි අක්කේ මේ ඇයි දැන් බබාව අල්ලගන්නේ? සාරිය හදන්න. මේ මොහේ සාරිය හදන්න ළමයා අල්ලගන්නලු. අල්ලගන්නද? ඕගොල්ලෝ ගෙන ගන්නද බබාව? ගන්නද? මට නම් බයත් බෑ. එයා සාරිය එයා බබාව ගත්තොත් ඉතින් මොකද වෙන්නේ යට? මුකුත් වෙන්නේ හරි හොඳ මොහිනී කෙනෙක් අනේ මෙයා. එනා ගන්න බබාව. ගෙදර ඔයා විතරද ඉන්නේ මොහිනී? ඒ දුවගේ තාත්තට දෙයියන්නේ උනේ කො තාත්තා? හරි පුතේ හරි. මොහිනී අපුඩි අතරේ. අපේ මීළඟ තරග Leon Van එන්න කො Leon එන්න. එන්න. අම්මේ හරි. අර නන්දර තමයි ඊළ කතා කරන්නේ. මොකද්ද? ලේෝ හරි. ඔයාට මයික් එක දෙනවා නේද? මම තමයි ගුරුතුමා. ගුරුතුමා. ලංකාවේ ළමයි තාලේදී අවුරුදු උත්සවයක් කරනවා කියලා ආරංචි වුණා. චක්කාවා උත්සවෙත් බලලා රබන් පදයක් කියලා රබන් පදයක් කියලා දෙන්න තමයි මේ අපි ගුරුතුමා ඇවිල්ලා ඉන්නේ. මම මෙයාගේ හරි. ගුරුතුමා කියනකො රබන් පදේ දැන් එනවා. රබන් පදේ කියමුකෝ. තාක්කතේ ඔබ කියන්නේ? පෙතිලා කොණ්ඩ කෙදීලා කුස්සේ මුල්ලේ දොයි. ආද රබන් පදේ හරි වටිනවා. පුළුවන් තරම් උත්සාහ කරලා නෑ සිංහල භාෂාව කතා කරන එකත් අපිට වටිනවා. පෙම්පාතෝ හරි ඉන්නවද ගානක් දෙන්න. ඉන්නවද ගානක් දෙන්න. කියන්න බෑ හරියට කිව්වොත්. මාත්‍යාගේ ධනරේඛාව ඔන්නත තියෙනවා. හැබැයි අතේ සතේ නෑනේ. ඒකත් තමයි බලන්න යාර විතරයි තේරුනේ. අනේ අප්පා මාත්‍යාගේ සිකුරු හතේ. හරිනේ මං කිව්වා. හරියට කුකුලා වගේ පෙන්. කුකුලා නෙවෙයි අනේ මං තෙකුලා. මේ වටේ පිටින්නේ නැතුම් කාර්යයන්ගෙන් පරිස්සම් අයියෝ. ඇත්ත තමයි. තමා ඉන්නවා. ඒක තමයි ලස්සනයි. ඒ ඔර පූසි වගේ ඉතියත මාත්‍යාගේ කනින් තමයි ඉන්නේ. මේ අතරේ මම පළවෙනි තාගේ මේ දුර දෙන්න හිතනවා මට අනේ. කො බලමු. මාත්‍යට පණ තියෙනකන් ජීවත් වෙන්න පුළුවන්. යන තන ඇසුවහ කතවහ. අම්මෝ ඒක නම් ඇත්ත තමයි. අපි අපුඩි අතේ තව කියන්නේ නැහැ. සරමත් නේද යන්නේ තව කියනවා. බොඩි පූජා 7ක් තියන්න මාත්‍යා. බෝධි පූජා 7ක් තියෙනවා. හරියන 7යි. හරි අනේ ඕම දැන් ස්තුතියි. සල්ලි දෙන්න මාත්‍යා. අපි සල්ලි ඉන්නවද? කෑෂ් එකකින් කියන්න පුළුවන්, කාඩ් එකකින් කියන්න පුළුවන්. අනේ කියන්න පුළුවන්. කොහොම හරි සල්ලි තමා ඕනේ මාත්‍යා. අම්මෝ බලන්න කොහොම හරි සල්ලි තමයි ඕනේ. ඉතින් ලස්සනට කරමු අපි මේ දුවට අපුඩියක් ගහන්න වෙනවා. හරි මේ මම කාට් එක පුතාගේ නම මොකද්ද? ලේවන්. හරි ඔන්න ලෙවන් කරාටි. Leon පුතා Leon. හරි මාස්ටර්. ස්ටාර්ට්. ගාන පුතේ. තියෙන්නේ නෑ මම කෑවෙක් නෑ දාන්න. පුතාට ලියක් දෙන්න කඩන්න. හරිනේ කවුරුත් එයාත් එක ප්‍රශ්න දාගන්න එපා. ලෙවන් පුතා අපිට කියන්නකෝ කොහෙන්ද පුතා මේ කරාටි ඉගෙන ගන්නේ? අම්මගේ. ජනෝවට. ජෙනෝවා වල ක්ලාස් එකකට යනවාද පුතා කරාටි ඉගෙන ගන්න? ඔව්. හොඳයි අපුඩියදම අපේ කරාටි රෙවොන් පුතාට හරි තව ඉන්නවද අපේ
පිළිවෙලට සතියෙන් කාංචන තුන ඉන්නේ ආන්න ළමයෝ ඉන්නේ තුනට. ඔය ඔයාලා මේ පැත්තට හදින්න ඔයාලා හරි හරි. හරි අපෝ මේ හොඳ එකද? ඉස්කඩුවට ඔයා දන්නේ. මානේ නේද? තුමලක මට දෙන්න. පොඩි මල්ලේ. තරුෂි සරින්ද තරුෂි තරුෂියෙන්ද දැන් කවන්නේ කොහමද? ගන්දලා කටවලුත් වහපල්ලා. හරි හරි. බලන්න හැප්පෙද බං ගිරේ. දෙවන්නේ නැතිව. මේ වගේ ඩාන්ස් ඔව් ඒක මට විතරයි දෙන්නේ. මේ කාංචන බත් කැමතිද? මුල කතා කරා. බලන්න. ඉල හැප්පෙද බං? මේ කාංචන බත් යෝ ගේන්න පාර. අල්ල නාසන. ඔය ඩොට් එකම තියලා දෙන්නේ. හරි මේයි හැමෝම හරි අපි මෙතන සංඥාව දෙනවා පොඩ ඉන්න. මම 1 2 3යි කියද්දි අපි මෙතනදී අල්ල ගන්නවා. හැබැයි එකටම ආවට බෑ. අපි බලන අතර යෝගට් ටොප් එකේ යෝගට් තියනවාද ඔක්කොම ඈ. රයිට්. දෙකයි හරි ජයග්‍රහණය කරනවා නිරුෂි නේ හරි දෙවෙනි වටේට සුදුසුකම් ලැබෙනවා then I'm full tired and full fun. අද දවස හොඳටම හොඳයි. බොහොම ස්තුතියි ඔයගලගේ ෆැමිලිවට. ලබන අවුරුද්දේ ෆැමිලියට. Thank you. සංගවුණු අමුත්ත කාන්තාවක් කියලා කිව්වා. ඔක තරහට අතාරින්න දැක්කද? එමානුවෙල් එන්න ඉක්මන් කරන්න. එමානුවෙල් කැමැත්තෙන් නෙමෙයි. මනෝරි මහත්මියගේ මහත්මයා ඇවිල්ලා මනෝරිව අල්ලගන්න. එමානුවෙල් මහත්මයා එන්න මනෝරිව අල්ලගන්න. එමානුවෙල් එන්න. ආදරණීය බිරිඳ බාණ්ඩ. බිරිඳව වැටෙන්න යන මොහොතේ අල්ලගන්න ඕනේ. නෑ ලං කරන්න එපා එමානුවෙල්ට ගහයි දන්නේ. මනෝරි පුකට බැග්ගට් එකක් හයි කරගෙන දාන්න. එල්ලෙන්නේ නැහැ වගේ. මේ වටේ ඉන්නේ අපුඩියක් ගහලා මේ ගෑනු ළමයි අපුඩියක් ගහලා චියර් එකක් දෙන්න. පිරිමි වගේ නෙමෙයි මේ සහභාගී වෙන එකත් වටිනවා මේ තරඟෙට. දෙවෙනි වටේට සුදු එකක් යනල්ලු ඉන්නේ කාන්තාවක් කිව්වා. එහෙමද? අපි ගාවටම අංගාවට ආවා.
මෙයාගේ නළල පෙන්නේ තුන්නල්ල. හරි මේ තරගෙන් දිනන කෙනා එයත් ෆයිනල් යනවා මේකෙන් මේ වටින් හරි ලංජනයක ගායි වගේ. ලාදරිගේ එකකට අර කියට එනවා බං. හරි නිකොල් තරුෂි නැවතත් අවසාන වටේදී හමු වෙනවා තරුෂි හරි 2025 බක්මාවුලේ දෙදෙනා තේරිපත් වී දෙනවා කුඩා දරුවන් දෙදෙනෙක් නිකොල් මදුෂි කොනද හරි පවුස් එකක් කොන හොඳයි ජයග්‍රාහිකා කරුණාකර ශාස්ත්‍රයක් කියන්න. ශාස්ත්‍රයක් කියන්න. මොනවද අපි දැක්කම කියන්න මට. කවුද? කවුද අනෝජා? ඔයා බලලා කවුද? අනෝජා. සියෝනෝ. අනෝජා. සීආ. මෙහෙට කවුද? ඔයා එක කැප්ටන් කෙනෙක් ඔයා එක කැප්ටන් කෙනෙක්. එහෙමද? පොල්ල මත කරකැවීමේ කණ්ඩායම් 10 නායකයෝ 10 දෙනා එන්න. හරි මෙතන ඉන්න කෙනා කොන්තාරි කරපන් තියෙන වෙනකම්. ඊයේ කැරකුණාට පස්සේ තමයි එන්න ඕනේ. සුමේද දේවනාද ඉන්න තරගේ දැන් උතන 10 දෙනෙක් එන්න අතන විනිශ්චය මණ්ඩලය 10ක්. දෙන්න 10 දෙනෙක් ඕනේ විරෝධ දෙන්නකෝ විනිශ්චය මණ්ඩලයට 10ක් එන්න. විනිශ්චය මණ්ඩලය පිටපස්සේ කෙනා ඉන්නකෝ. කණ්ඩායමේ කෙනා පිටපස්සේ කෙනා ඉන්නකෝ. දැන් පළවෙනිය ගිහලා අනිත් කෙනාගේ අපිට ගහන්න ළඟ. දේවනාද මම කියන එක ini kita හැම පොල්ලකටම විශේෂමන් එකෙක් ඉන්නවා එයාලා හරි කියනකම් දුවන්න බෑ හරියන්නේම නැති නූලක්. අයින්න නූල. අනේ මල්ලි අපි අන්තිම මල්ලි ලැජ්ජාවේ. අපරාධයකට තුන් ආවකට මාන්දු. ගෙදර ගිහින් දාමු. කන්නේ නැහැ. අපුඩිය ගහන්න සාන්ත මහත්මයා බලන්න. ඉස්සෙල්ලම නැගිටින කෙනා ජීවේන්ද්‍ර මහත්මයා බලන්න. අප්පු මధు ගාන්න කොනේ. අයින් ගාන්න. කාංචනා ගාන්න. අවසාන පරිවර්තන
හරි අපි අට දෙනා කරනවා. අට දෙනා. හරි දෙවෙනි වටේ පළවෙනි තරගයේ පැවැත්වෙන්නේ හර්ෂණ උදිත හර්ෂ ළමයි මම ගැන මේ පැත්ත ඔය එන්න මේ thank you අපි රාත් දෙක දුටි අයියේ පොඩ බක බක දිනා පොල්ලවන් කවුනා Soalnya king, Pak Windu yang cukup. Orang aja yang tanya. Dah. Ah, 가만히 나가게. 야, 나 Ay, punta.
හරි ඔතන තායිනේ අතෝ කියනවා රෙඩිද එකයි දෙකයි අද ඉතින් අවුරුදු උස්සේ මෙහෙම තමයි ගෙවුන්නේ මම අපේ අම්මලා ගෙදරට ආවා හැමම මොකද මට ටිකක් tired වුණා ඊට පස්සේ මම so thank you for watching so don't forget to subscribe like and share bye